IPL ක්‍රීඩකයෙක් වෙන්දේසියේදී ගන්න ගානමද ඇත්තටම ගෙදර අරන් යන්නේ? ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ නම් එහෙම තමයි. හැබැයි ඇත්ත කතාව ඊට වඩා ගොඩක් වෙනස්. ටිකක් විතර සංකීර්ණයි. අපි බලමු ඒ කොහොමද වෙන්නේ කියලා. හොඳයි. මෙන්න හිතා ගන්නත් අමාරු දෙයක්. කැමරන් ග්‍රීන්ව මතීෂ පතිරණට වඩා කෝටි 7.2ක් වගේ වැඩි ගානකට තමයි වෙන්දේසි වෙන්නේ. හැබැයි අවසානයේදී දෙන්නගෙම බැංකු ගිණුමට වැටෙන්නේ එකම ගානක්. කොහොමද එහෙම වෙන්නේ? මේක තමයි IPL සල්ලිවල තියෙන ලොකුම ප්‍රහේලිකාවක්. ඉතින් අර ප්‍රහේලිකාව විසඳන්න යතුරු තියෙන්නේ මෙන්න මෙතන. අපි හැමෝම වෙන්දේසියේදී දකින අර ලොකු ඉලක්කම තියෙනවනේ. ඒක කතාවේ පටන් ගැනීම විතරයි. ක්‍රීඩකයෙකුගේ සැබෑ ආදායම හැදෙන්නේ තවත් විවිධ මාර්ගවලින්. හරි. එහෙනම් අපි බලමු මොනවද මේ අමතර ආදායම් මාර්ග කියලා. ඇත්තම ක්‍රීඩකයෙක් දක්වන දක්ෂතා සහ එයාගේ කණ්ඩායමේ සාර්ථකත්වයේ මත ප්‍රධාන වශයෙන් ක්‍රම 4ක් තියෙනවා අමතර ආදායමක් උපයන්න. ඒවා තමයි එක එක තරඟවලදී දිනා ගන්න පුරවන සම්මාන, ඊට පස්සේ මුළු තරගාවලියටම දෙන ලෝකෝ සම්මාන, කණ්ඩායම ඇතුළෙම දෙන බෝනස් සහ අන්තිමට හැමෝම දන්නවනේ අනුග්‍රාහකත්ව ගිවිසුම්. අපි මුලින්ම බලමු තරඟ සම්මාන ගැන. එක තරඟයකදී සුපිරි දස්කම් පෙන්නුවොත් ක්‍රීඩකයෙකුට මෑන් ඔෆ් ද මැච් විතරක් නෙවෙයි, තව මුදල් ත්‍යාග කිසිපයක්ම දිනා ගන්න අවස්ථාව තියෙනවා. උදාහරණයක් විදියට මෑන් ඔෆ් ද මැච් වගේ සම්මානයක් දිනුවොත් සාමාන්‍යයෙන් ඉන්දියානු රුපියල් ලක්ෂයක විතර මුදලක් ලැබෙනවා. ඊළඟට තමයි ලොකුම දේවල්. ඒ කියන්නේ තරඟාවලිය පුරාම දිගටම හොඳටම සෙල්ලම් කරන අයට දෙන ප්‍රධාන සම්මාන. වෙඩිම ලකුණු, වෙඩිම කඩුළු, වටිනාම ක්‍රීඩකයා වගේ දේවල් වලට මේවා දෙනවා. හිතන්නකෝ ඔරෙන්ජ් කැප් එක හරි පර්පල් කැප් එක හරි දිනාගත්තොත් ඒකෙන් විතරක් ඉන්දියානු රුපියල් ලක්ෂ 10ක ආදායමක් එයාලගේ මුළු ආදායමට එකතු වෙනවා. තුන්වෙනි ක්‍රමය තමයි කණ්ඩායමේ අයිතිකාරයන්ගෙන් ලැබෙන දේවල්. මේවා ඉතින් එක එක කණ්ඩායමට වෙනස්. සමහර වෙලාවට ප්ලේ-ඔෆ්ස් ගියොත් බෝනස් එකක් හම්බ වෙනවා. එහෙම නැත්නම් සෙන්චුරියක් ගැව්වොත් සමහර අයිතිකාරයෝ අලුත්ම කාර් එකක් වුණත් එයාගේ දෙන අවස්ථා දේවා. හරි. දැන් හතරවෙනි එක. සමහර විට මේක තමයි ලොකුම ආදායම් මාර්ගය අනුග්‍රාහකත්වය. විශේෂයෙන්ම ජනප්‍රිය ක්‍රීඩකයෙක් නම් පිත්තේ ගහන ස්ටිකර් එකකට විතරක් වුණත් කෝටි ගාණක් හොයන්න පුළුවන්. ඒක ඇත්තටම වෙනමම ආර්ථිකයක්. හරි. දැන් ඔය ඔක්කොම පැත්තකින් තියමුකෝ. IPL එක දිනුවම ලැබෙන අර කෝටි ගාණක ත්‍යාග මුදලට මොකද වෙන්නේ? ඒක බෙදෙන විදිහ ඇවොත් නම් ඇත්තටම පුදුම හිතේ. මුළු ත්‍යාග මුදල, ඒ කියන්නේ කෝටි 20ක් හෝ 25ක් වගේ ගාණක් හරියටම දෙකට බෙදනවා. 50ට 50. එක 50%ක් කණ්ඩායමේ අයිතිකාරයන්ට යනවා එයාලගේ වියදම් පියව ගන්න. අනිත් 50% තමයි ක්‍රීඩකයන්ට ලැබෙන්නේ. මෙන්න මේක තමයි වැදගත්ම දේ. ක්‍රීඩකයන්ට ලැබෙන අර 50% කොටස සංචිතයේ ඉන්න ක්‍රීඩකයෝ 25 දෙනාටම බෙදෙන්න සමානව. කෙනෙක්ව කෝටි 20කට ගත්තත් ලක්ෂ 20කට ගත්තත් කිසිව වෙනසක් නැහැ. දිනුම් මුදලින් ලැබෙන කොටස හැමෝටම එකයි. හරි. දැන් අපි අර ආදායම් මාර්ග, ත්‍යාග මුදල් බෙදෙන විදිය ඔය හැමදේම දන්නවා. ඉතින් මේ ඔක්කොම තොරතුරු එකතු කරලා අපි ආපහු යමු අපේ මුල්ම ප්‍රහේලිකාවට. ඒ කියන්නේ කැමරන් ග්‍රීන් සහ මතීෂ පතිරණගේ කතාවට. ආයෙත් මතක් කළොත් ග්‍රීන්ගේ වෙන්දේසි මිල කෝටි 25.2යි. පතිරණගේ කෝටි 8යි. බැලු බැලමට පේන්නේ නම් ලොකු පරතරයක්. මෙන්න තියෙනවා ප්‍රහේලිකාවේ විසඳුම. ගොඩක් අය නොදන්න IPL නීතියක් තියෙනවා. ඒ තමයි විදේශ ක්‍රීඩකයන්ට ගෙවන්න පුළුවන් උපරිම වැටුප, ඒ කියන්නේ සෑලරි කැප් එක. ඒ නීතියට අනුව වෙන්දේසියෙන් විදේශ ක්‍රීඩකයෙකුට උපරිම ගෙවන්න පුළුවන් වෙන්නේ කෝටි 18ක් විතරයි. එතකොට අර කැමරන් ග්‍රීන් වෙනුවෙන් ලන්සු තියපු වැඩිපුර කෝටි 7.2ට මොකද වෙන්නේ? ඒක ග්‍රීන්ගේ ගිණුමටවත් කණ්ඩායමටවත් යන්නේ නැහැ. ඒ මුදල කෙලින්ම යන්නේ BCCI එකේ ක්‍රීඩක සුබසාධන අරමුදලකට. දැන් දාන්න මේක. සැලරි කැප් එක නිසා ග්‍රීන්ගේ ගෙවිය යුතු වැටුප කෙලින්ම කෝටි 18ට බහිනවා. ඒ කියන්නේ මතීෂ පතිරණගේ වැටුපට සමාන වෙනවා. ඊට පස්සේ ඉන්දියාවේ බදුත් අඩු වුණාම දෙන්නගෙම අතට එන ශුද්ධ ආදායම ආසන්න වශයෙන් කෝටි 13.5. හරියටම වගේ එකම ගාන. ඔන්න ප්‍රහේලිකාව විසඳුණා. ඉතින් මේකෙන් තේරෙන වැදගත්ම දේ තමයි IPL වෙන්දේසියේදී අපිට පේන අර ලොකු ඉලක්කම කවදාවත් ක්‍රීඩකයෙකුගේ ආදායම නෙවෙයි. සැලරි කැප්ස්, බෝනසස්, ත්‍යාග මුදල් මේ ඔක්කොම එකතු වුණාම හැදෙන ඊට වඩා ගොඩක් සංකීර්ණ මූල්‍ය චිත්‍රයක්. එහෙනම් මේක ටිකක් හිතන්න දෙයක්. වෙන්දේසි මිලෙන් ඇත්ත කතාව කියවෙන්නේ නැත්නම් කණ්ඩායමකට ක්‍රීඩකයෙකුගේ සැබෑ වටිනාකම තීරණය වෙන්නේ ඇත්තටම මොන සාධක මතද?